බොහොමත්ම ස්තුතියි. අපි එක විනාඩියක් අපේ රණවිරු වෙනුවෙන් නැගිටලා අපේ නිශ්ශබ්දතාවය දෙමු. අපි සින්දු කියන්නේ ඔගොල්ලෝ ප්‍රසංග නරඹන්නේ මේ රටේ මේ සාමය අධිකරු ජනාධිපතිතුමන්ගේ ආරක්ෂක ලේකම්තුමන්ගේ ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය මේ සියලුම අපේ සොයුරන්ගේ දහදිය කඳුළු මදින්නා වූ සාමය අපි විනාඩියක් නැගිටලා අපේ රණවිරුවන්ට අපේ ප්‍රණාමය පුද කරමු හදවත් තියෙන මිනිස්සු හැටියට. Suti, බොහොම ස්තුතියි. හොඳයි. සුබ මංගල්‍යයක් වේවා සියලුම දෙනාට මගේ ආදරණීය ගම්වාසී. ඒ වගේම මම දන්නවා ඈත පිටින් ඇවිල්ලා ඉන්න මේ ප්‍රසංගේ නරඹන්න. ඒ වගේම සුබ අලුත් අවුරුද්දක් වේවා සියලුම දෙනාට. මම මතක් කරන්නම් අද අපේ ආදරණීය අමාත්‍යතුමා අපි එක්ක රැඳී සිටීම අපිට ලොකු ගෞරවයක්. එතුමාගේ පියාණන්ව තමත් ආදරෙන් සිහිපත් කරන්න ඕනේ මේ බිම මේ දරුවන්ට සෙල්ලම් කරන්න මේ ජනතාවට ප්‍රසංග නරඹන බලන්න දුවන්න පයින්න මේ හැමදේම හමුනේ එතුමාගේ ආදරණීය පියාණන්ගේ දායකත්වයෙන්. ඉතින් බදා ගන්න නැතුව බෙදා දුන්නු පරපුරකට හිමිකම් කියන ඉතිහාසයේ පළවෙනි වතාවට අපේ ගමට කැබිනට් අමාත්‍යවරයෙක් ලැබුණා නම් ඒ රාජ්‍ය සිහරා අපේ අමාත්‍යතුමන් එතුමා ඇතුළු සියලුම සම්භාවනීය අමුත්තනි තමත් ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම අපේ විදුහල්පතිතුමා ගොඩක් ලොකු වෙහෙසක් ගන්න මේ අපේ විද්‍යාලයේ ලොකු තැනකට ගේන්න. ඒ වගේම අනිකුත් සම්භාවනීය අමුත්තන් සියලුම දෙනා ඒ වගේම මගේ ක්‍රීඩා ගුරුතුමා කුයින්ටස් ප්‍රනාන්දු අපේ ගුරු පියාණන් මම මේ දවස්වල එල්ලේ ගහලා පස්සේ ක්‍රිකට් ගහනකොට කිව්වා ප්‍රශාන්ත් උඹට ওই දෙකම හරියන්නේ සංගීතය කියලා. ඉතින් ඒකත් මේ මොහොතේ මට මතක් වෙනවා. ඒ වගේම අපේ ආදරණීය ක්‍රීඩා අපේ පදනමේ සියලුම දෙනාට ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමේ ස්තුතිය. අපි මුලින්ම ආරම්භ කරමු. මොන දේ කරන්නත් අපිට පිහිට උනේ දෙයියෝ. අද ෆ්ලෑෂ්බැක් කොහේ හරි තැනක ඉන්නවා නම් මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ දෙවියන්ට. ඒ වගේම අද මාව මෙතන ගෙනව මගේ තාත්තා, මගේ ගෙදර කට්ටිය, මගේ බිරිඳ මේ සියලුම දෙනාම ඒ වගේම අපේ තාත්තා නම් අද මෙතන නෑ. එයාගේ අනිත් සංගීත කණ්ඩායමත් එක්ක මේ වෙලාවේ කොරියාවේ සංගීත සංචාරයක ඉන්නේ. ඒ වල මතක් කරමින් අපි අපේ කොටස ආරම්භ කරන්න. අපිට හැමදාම පිහිට වූ සෙබස්තියන් මුනිතුමන්ගේ ගීතිකාවෙන් මේ කොටස ආරම්භ කරනවා ගයි. Sebastian
ජයසිරි මගුලකි අප සැමටා ප්‍රිය අප මුනිපා පුද මුතුටා ජයසිරි මගුලකි අප සැමටා ප්‍රිය අප මුනිපා පුද මුතුටා නැවත සියලුම ගම්වාසීන්ට සුබ මංගලයක් වේවා. අපි ගොඩක් වාසනාවන්ත පුරවරයක ඉන්නේ. මේ පුරවරයට සුරාමි නෑ, ගම් වතුර නෑ, වෙන රෝග අනම්මනම් කතන්දර නෑ. ඉතින් අපි කායිකව තරහ වෙන්න හොඳත් නෑ. ගමක් වුණාම මේ ගමට හැමෝම අවශ්‍යයි. කිසි කෙනෙකුව බෙදා වෙන් කරන්න බෑ. එතකොට තමයි මේ ගම, මේ රට, මේ ලෝකයේ ලස්සන වෙන්නේ. අපේ පාසලෙන් අපිට කියලා දුන්නේ ඒකයි. ඒක නිසා අද හැමෝම සතුටු වෙන්න. විශාල ජනතාවක් අද ප්‍රසංගයේ ආරම්භයේදී ඉන්නවා. මට හරි සතුටුයි ඒ ගැන. මම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන් අද මං වෙනුවෙන් මෙතනට පැමිණලා ඉන්න විශාල ගායන ශිල්පීන්, ඒ වගේම කලාකරුවන්, නිවේදන ශිල්පීන්, ඒ වගේම මට සපෝට් එක සහයෝගය දීපු සියලුම ශ්‍රී ලංකාවේ මාධ්‍යයන්ට, ජාතික රූපවාහිනිය, සිරස, ඒ වගේම ITN එක, ස්වර්ණ වාහිනිය, මේ සියලුම නාලිකා ප්‍රධානීන්ට මගේ ස්තුතිය. හොඳයි. අපි මේ කොටස ආරම්භ කරන්න. යුද්ධයක් තිබුණ රටේ අපි ඒක දැක්කා. ඒක ඉවර වෙනවා දැක්කා. හෙට උපදින දරුවෝ දන්නේ මේ රටේ යුද්ධයක් තිබුණද කියලා. යුද්ධය ආසන්නයටම ගිහිල්ලා මිය ගිය රණවිරුව දන්නේ මේ රටේ යුද්ධය ඉවර වුණාද කියලා. අපි කොච්චර වාසනාවන්තද? අපි කොච්චර ජයග්‍රහණශීලී ජාතියක්ද? මේ යුද්ධය නිමා වෙනවා අපි දැක්කා. අපේ රටේ නිදහස අපි භුක්ති විඳිනවා. මෙන්න ෆ්ලෑෂ්බෑක් උපහාරය. රණවිරුවනි, ඔබට අපේ උත්තමාචාර්ය මෙසේ පුද කරන වගයි. අතුස්සන්න පිටිපස්සින් වගේ ඕල්ලිලා ලස්සනයි. දැන් පණින්න උඩ අපිට නිදහස දෙනවා රටේ. Thank you. Let's go. අන්තිම සටනේ උස්මට සමවී විශ්මිත වූ කම්පානා සිංහපුතුන්නේ වන්නේ මහ කැලයේ බලාපොරොත්තුව රටට ගෙනල්ලා අතදිග සීමාවේ උදායිරත් පායයි අභිමානේ ඔබයිද එක ජීවේ අද උස්සන්න මල්ලිය උඩට ලස්සනයි පනින්න උඩ. Thank you. Nemai. Iniyam velle leiliyavi ussar munaka hati duk binda sitse ne pasu besse mara kulvalada kati yudukama papuwe surakina soyure depaya magiyat sindi Sri Lanka. දෙන්න සද්දේ ඉවරයි යුද්ධේ. කොටදිය ගුවනේ රටවට පවුරේ මුළු 24 පැයේ නොනිදන දෙනෙතේ එළියයි සුවසේ යුගයක් එළිය කළේ බලන්දින දවසේ ලක්මවගේ හිසේ
දේශය වෙනුවෙන් ජීවිත පූජා කළ ශ්‍රමය කැප කළ විරුවනි ෆ්ලෑෂ්බෑක් උපහාරය ඔබට මෙසේ පුද කරනවා ගයි. මෙන්න කින්ස්ලි සර්ගේ ටියුෂන් ක්ලාස් එක. කෙලවර බංකුවේ තිවුසන් පන්තියේ කෙලවර බංකුවේ ජවුසන් කැන්සියේ සිතගත් කොමලියේ අදත් පන්තියේ ප්‍රස්ථාරදකනේ කළු ලෑලි අසපුවේ ඉරි කෑලි ගැඩිවුනේ ඇස් අහක ගනුවෙනේ සිත දෙනවා මම මාගේ ඇස් අහක ගනුවෙනේ සිත දෙනවා මම මාගේ ගණන් වෙරදුනා මම පනදමා වැදෝ කුණු පොට්ට පාර වැදුනා අපේ ගුරුතුමා ගැසෝ ගණන් වෙරදුනා මම පනදමා වැදෝ කුණු පොට්ට පාර වැදුනා අපේ ගුරුතුමා ගැසෝ අපස සාපේ ළඟම එනවා ඉවසනායිමු අනාගතය ඉවරයි මට ලැබුණු තින්කණු මට ලැබුණු තින්කණු මට ලැබුණු තින්කණු තිවුසන් පන්තියේ කෙලවර බංකුවේ ජවුසන් කැන්සියේ සිතගත් කොමලියේ හතම ගොඩ දමා ගත්තත් පලක් නෑ මතු ගණන් වැඩේ නුනොත් මුළු විභාගෙම කුඩු හතම ගොඩ දමා ගත්තත් පලක් නෑ මතු ගණන් වැඩේ නුනොත් මුළු විභාගෙම කුඩු ඉගෙන ගන්න කාලෙදි